හායි යාළුවනේ අද ආරච්චි channel එකෙන් ගෙනල්ලා තියෙන්නේ ලස්සන වීඩියෝ එකක් බලන්න අද යන්නේ අපි දොලේ නාන්න යමු සෙල්ල කතරගම් ඔබ නාන්න කලින් මට මතක් වුණා ලස්සන තැන ඔන්න බලන්න මං ඒතර පින්නන හැටි බඳ කතරගම් යමු සෙල්ල කතරගම් සම්පූර්ණ කෙලයක් වගේ ඔබ එන්න යන්න බලන්න දොලේ ලස්සන කඳ කුමාරයා වල්ලිට පෙම්බඳ කතරගම් දොල පල්ලෙ හැදෙන්නේ බලන්න දොල දැක්කද මේ තමයි දොල පල්ලෙහ. අපි දැන් යනවා මේන්න මේ දොලේ උඩට. මගේ යාළුවත් එක්ක. මේ ඉන්නේ කුෂේන්. එයා හරි ලැජ්ජකාරයා. එයාගේ මොබයිල් එකෙන් තමයි මම වීඩියෝ කරන්නේ. මොකද මගේ ෆෝන් එකේ කැම් එක හරි නෑ. හරි ඕ වැඩක් නෑ. එහෙනම් අපි යන් දොලේ නාන්න. යාළුවනේ. ඔන්න දොල ගාවටම ආවා. ඔන්න. යක් නගින් යනවා. ඔන්න යක් නගින් යන ගමන් දොල ගාවට. හරි. පෙන්නන්නකෝ. ඔන්න බලන්න ලස්සන දොල. මේක හරිම ලස්සන දොලක්. අන්න අර එහෙන් තමයි වතුර එන්නේ. කට්ටිය නානවා. දැන් අපි නාන්න යන්නේ වෙනම තැනක. හරිද? දැක්කද? මේක යටිනුත් අපි දෙන්න ගිහිල්ලා තිනවා. මෙයයි මායි අපි දෙන්නම ගිහිල්ලා තිනවා. ඔන්න දැන් අපි යන්නේ ආන්නර පේන කැලේ අස්සට. ඒක අස්සේ හරිම ත්‍රාසජනකයි. අපි ගිහින් බලමු. Go! දැක්කනේ ලස්සන මං අර ඉස්සෙල්ලා කලින් පල්හැ ගත්ත වීඩියෝ එකේ පෙන්නුවේ මේකේ පල්හැ. ඔන්න ඔයාලා පුදුම වෙන තැනක් උදේ. ඔයාලා පුදුම වෙන තැනක්. මේ ඔක්කොම වතුර ටික එන තැන. හරි. අන්න අර හිවුදා අර එන උඩක ඉඳන් වතුර ටික පහළට එන තැන. ඔන්න බලමු. ඔන්න පෙන්නන්න යන්නේ. මේ තියෙන්නේ ඒ අහංකාර ලස්සන දොල. මෙතන කවුරුත් වැඩිය නාන්නේ නැහැ. මොකද කට්ටිය බයයි. මෙතන ගිලෙනවයි කියන්නේ. ඉතින් අපි දෙන්න පොඩි පරීක්ෂණයක් කරලා බලුවා. මෙතන ගිලෙනවද කියලා. ඇත්තටම ගිලෙන්නේ නැහැ. මේ අපේ මනෝවෛද්‍ය සුජීව තරංග අවස්ථාවේදී දැක්කද මේ මං අන්න අරහෙදි විතර ඔයාලට වීඩියෝ එක පෙන්නුවේ. දැන් අපි ඉන්නේ මෙතන. හරිද? දැන් ඉතින් නාන්න තමයි තියෙන්නේ. මෙතන ඉඳන් බොක් ගාලා වයින්න තියෙන්නේ. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක නාලා ගන්න. හරි? යම්මත්. අනේ සෝරි වෙන්න ඕනි යාළුවනේ. මෙතන නාන්න දුන්නේ මාම කෙනෙක්. අපිට දෙන්න. ඉතින් අපි තීරණය කළා අන්න අතන නාන්න. අර දින්නේ හැබැයි උඹේ මනස දැක්කනේ එතන ලස්සනයි. අපි යන් එතන. අපි මාම වෙන්නට සැලෙන්නේ නෑනේ. එහෙනම් යන් එතනට නාන්න. මේ දොලේ තවත් ලස්සන තැනක් තියෙනවා. මොකද්ද දන්නවද? දැන් මෙහෙම ලස්සන ගුරු පාරක් තියෙනවා. ඒ ගුරු පාරේදී තවත් ලස්සන පාරක් තියෙනවා අර දොලට වැටෙන්න. අන්න අතනට වැටෙන්න. ඒ පාර දැන් මං හිතන්නේ වැහිලා. මං හිතන්නේ කැලේත් එක්ක ඒ පාර නිකම්ම වැහිලා ඒත් මේ තියෙන්නේ. ඒ පාර තියෙන්නේ මේ. දැක්කද? අතනට යන්න පුළුවන්. මෙතන ඉඳන් මේ ගුරු පාරේ ඉඳන් අතනට යන්න පුළුවන්. අපි යන්ද? කවුරුවත් ගිහිල්ලා නැහැ වගේ ගොඩ කාලෙක. එහෙනම් අපි යන්කෝ. ඔයාලා වෙනුවෙන් තමයි මේ කන්නේ කට්ට හොඳේ. හදවත රන්දා මට දුක දනුනා ඔබ සිහිවිලා මසිතේ පුරා සතපාව නොලබේ කියා සිතුනා ඔන්න මගේ වීර ක්‍රියා ටිකකුත් පෙන්නන්න. මචං කර්මයක් ගහලා බහැපන් මේක.
වැව මේ වීඩියෝ එක අරන් ඉන්නේ වීඩියෝ දික් වෙනවා. ඔන්න 1යි 2යි 3යි. ඔන්න යානම් නාගන්න පටන් ගත්තා. දැන් ඉතින් මටත් තියෙන්නේ නාගන්න. අපි ලස්සනට නාගෙන වීඩියෝ එක දෙන්න. අර මම බැන්නයි කියලා අපි සැලෙන්නේ. දැක්කනේ මේක ගොඩක් ගැඹුරුයි. අර ඔන්න අර දැක්කනේ මෙතන ගලකුත් තියෙනවා අම්මෝ මේ ගොඩක් ගැඹුරුයි මමත් ටිකෙන් ටික ගිලන යන්නේ මගේ සුරේ දිහා බලන් ඉන්න ඔන්න බලන්න දැක්කනේ ආන්න පේනවද පුවක් ගහ අර පුවක් ගහ පේනවද දැක්කනේ ඒ පුවක් ගහේ ඉඳන් මම මෙතනට බැන්න පයින් ඔන්න බලන්න පයින් හැටි අනින කන්ද බලන්නදී අයියෝ මට හිතුණ ඔබ ලෝක බලන්නදී ඉතින් එච්චරයි වීඩියෝ එකේ අද බ්ලොග් එක හොඳ නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවන් තරම් සබ්ස්ක්‍රයිබ් කරන්න මම ඔයාලට කුතුහලයක් දෙන්න හරි එහෙනම් කස්තුරිය ආරච්චි channel එකට සබ්ස්ක්‍රයිබ්